කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් යාළුවනේ අද මං ඕගොල්ලන්ට part 2 වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මං part 1 වීඩියෝ එක, ඒ කියන්නේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක දැම්මට පස්සේ මට මේ part 2 වීඩියෝ එක අරගෙන ඉන්න බැරුව ගියා. මේක තමයි යාළුවනේ මගේ දෙවෙනි වීඩියෝ එක. මේ channel එකේ තියෙන දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අද මං ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මං පළවෙනි වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගෙනාවා කක්කුට්ටෝ අල්ලන විදිය. මුහුදට ගිහිල්ලා දැල් එල්ලලා කක්කුට්ටෝ අල්ලන විදිය මම ඕගොල්ලන්ට ඒ වීඩියෝ එකෙන් ගෙනාවා. ඒත් අල්ලපු කක්කුට්ටෝම මම මේ වීඩියෝ එකේදී පෙන්නුවේ නැහැ. මුහුද ගිහිල්ලා දැල් එල්ලන කෑල්ල විතරයි මම පෙන්නුවේ. අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා ඒ අල්ලගත්තු කක්කුට්ටෝ ටික කොහොමද ගොඩට අරන් ඇවිල්ලා බේරලා විකුණන්නේ කියලා. අද ඉතින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක කියලා. හරි ඉතින් යාළුවනේ මම දැන් ගෙදර ඉඳලා බයිසිකලේ පෙරලට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මුහුදත් පේනවා. මම බයිසිකලේ තමයි වෙරළට යන්නේ. ඉන්න මේ විදිහට දැන් මම වෙරළට ආවා. අද මම වෙරළට එන්න ටිකක් පරක් වුණා. සමහර විට තාත්තලා දැන් දැල් බේරනවත් ඇති. දැල් බේරනවා කිව්වේ කකුට්ටු දැල් මුහුද ඉඳලා අරගෙන ඇවිල්ලා කකුට්ටු ටික බේරන්න. ඕගොල්ලෝ බලනවා ඇති මං කිව්වනේ මේ මුහුදට ගිහලා දැල් මුහුදෙන් ගන්න වීඩියෝ එකක් ගේනවා කියලා. මුහුද මේ දවස්වල සැරයි, මේ දවස්වල කාලගුණේ ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හින්දා මාව තාත්තා මුහුදට එක්කන් ගියේ නෑ. ඒ හින්දා තාත්තා ගොඩට ආවට පස්සේ තමයි එතන ඉඳලා තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඕගොල්ලොන්ට ඒක ලොකු දෙයක් නෑ. මොකද part 1 වීඩියෝ එකේ වගේම තමයි දැල දැම්ම දැල ඒ දැල ආයෙ ගන්නවා. එච්චරයි කරන්නේ. ඊපස්සේ මේ පාන්දර 6ට වගේ ගිහිල්ලා දැල අරගෙන එනවා. දැන් වෙලාව 7:00 විතර ඇති. මං කිව්වනේ අද මං ටිකක් පරක් වුණා කියලා. තාත්තලා දැල් බේරන්නේ නැහැ. හැබැයි මුහුද ඇවිල්ලා දැන් බෝට්ටුව ගොඩට අදින්න තමයි යන්නේ. දැන් කට්ටිය මේ අපේ තොටුපොලේ ඉන්න අනිත් කට්ටියත් තමන්ගේ දැල් බේරන එක පැත්තකින් තියලා ඊළඟට එන බෝට්ටුව ගොඩට අදිනවා. එහෙම තමයි වෙන්නේ. මාළු ගොඩක් අහුවෙලා තිබ්බොත් කක්කොට්ටෝ දෙමේ මාළුන්ට ගිය වෙලාවක මාළු ගොඩක් අහුවෙලා තිබ්බොත් ට්‍රැක්ටරයකින් තමයි මේ බෝට්ටුව අදින්නේ. ඉතින් අද ගියේ කක්කොට්ටෝනේ. ඒ හින්දා අතින් අදින්න පුළුවන්. එහෙනම් දැන් මේ විදියට තොටුපොලේ ඉන්න හැමෝම තමන්ගේ වැඩ රාජකාරී පැත්තකින් තියලා දැන් ආපු බෝට්ටුව අදින්න එනවා. මෙන්න මේ විදියට තමයි බෝට්ටුව අදින්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ බෝට්ටුව ගොඩක් බරයි. හැමෝම එකම පාර තමයි මේ බෝට්ටුව අදින්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදියට බෝට්ටුව ටිකක් මුහුද ඉදලා ගොඩට ඇද ගන්න ඕනේ. මොකද නැත්නම් මුහුදු රාළට ආයේ මේ බෝට්ටුව වතුරටම යනවා. ඒ හින්දා තමයි මේ විදියට උඩට අදින්නේ. හරි ඉතින් දැන් බෝට්ටුව ගොඩට ඇදලා තමයි තියෙන්නේ. ගොඩට ඇද්දට පස්සේ කට්ටිය විස්තර එහෙම අහලා යන කට්ටිය යනවා. ඊට පස්සේ මාළු ගන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවනේ. මාළු ගන්න ඉන්න කට්ටිය මිල ගණන් අහලා ඒ දේවල් කරනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් දැන් දැල බාන්න යන්නේ. දැන් බෝට්ටුවේ තියෙන දැල ගොඩට බාන ගමන් තමයි ඉන්න මාළු ඒ වගේ කක්කුට්ට මඩුව උන් ටික බේරගන්නේ. අද මේ තෙප්පනුත් මේ මුහුදට ගිහිල්ලා තිබ්බා. ඒ තෙප්පනු දැන් තෙප්පන් දෙකක් ගොඩ ආවා. ඕගොල්ලන්ට පේනවා ඇති. මම තෙප්පමක් යන වීඩියෝ එකකුත් මේ වීඩියෝ එකේ දාන්න. ඒකත් ඕගොල්ලෝ බලන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ටෙන්ට් එකක් අරන් ඇවිල්ලා බෝට්ටුවේ පැත්තෙන් එලනවා. හරි ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි මේ ටෙන්ට් එක එලාගන්නේ. එලාගෙන ඉවර වෙලා දැල මේව කරගන්න තමයි තියෙන්නේ. මම ඉතින් බලමු කොහොමද දැල බාන්නේ කියලා. ඔන්න ඉතින් දැන් දැල බාන්න පටන් ගත්තා. ඉස්සරින්ම ඕගොල්ලන්ට මතක ඇති කාවියක් දැම්ම අපි වතුරට. අන්න ඒ කාවිය තමයි ඉස්සරින්ම දාන්නේ. ඊට පස්සේ කාවිය දාලා මෙන්න මේ විදිහට දැල දාගෙන යනවා. අද අතර මඩුව ටිකක් අහුවෙලා තිබා. මඩුව කියන්නේ ඒ මඩුවන්ගේ නම නම් මට වැඩි මතක නෑ. කහපාට මඩුව වර්ගයක් තමයි. මෙන්න මේ මඩුව පොඩි මඩුවන් නම් විසික් කරනවා. ටිකක් ලොකු මඩුවන්ව කරෝල වලට තමයි ගන්න. මේ දවස්වල කරෝල වේලක් නෑ. මොකද ඕගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල ලුණු නෑ. ලුණු හිගයක් තියෙනවා. ඒ හින්දා මේ දවස්වල කරෝල වේලක් නෑ.
ඒ හින්දා මේ මඩුව දෙන්න කවුරුත් නැහැ. ඒ හින්දා අපි පොඩි මඩුවන් විසි කරලා අනිත් මඩුව වේල ගන්න කට්ටියට දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැලේ බාගන්නේ. බාගද්දි මේ දැලේ දැන් අද මම දැක්ක විදිහට කක්කුට්ටෝ ඉන්නවා. ඊට පස්සේ මඩුවෝ ඉන්නවා. තව මාළු වර්ග දෙක තුනකුත් හිටියා. මේ දැල එලන්නේ මාළුන්ට දෙමේ කක්කුට්ටෝට. කක්කුට්ටෝ ඉන්නේ පොළොව යටනේ. මඩුවොත් ඉන්නේ යට තමයි. වැල්ලේ තමයි ඉන්නේ. එතකොට මේ කක්කුට්ටෝට එළුවට මේකට තව පොළොව යට ඉන්න මාළු සත්තු අහු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ තෙප්පමක් වතුර ඉදලා ගොඩට අදින්නේ. දැනුත් තොප්පමක් මුහුදට ගිහිල්ලා ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉදිරියට කට්ටියක් එකතු වෙලා තෙප්පම ඇද ගන්නවා. ඇදගෙන ඉවර වෙලා ඒකේ දැලත් මේ විදිහට ටෙන්ට් එකක් ඉතිරෙද්දක් එලලා දැල්ල බා ගන්නවා. වැල්ලට එලන්නේ නැහැ. මොකද තෙතයිනේ දැලේ හින්දා වැලියල්නේ හින්දා එලෙන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට තමයි දැල බාගන්නේ. මම ටිකක් වීඩියෝ එක යවලා ඔයගොල්ලන්ට ඉස්සරහදී වීඩියෝ එකේදී ආයෙ කතා කරන්නම්. මේ බලන්නකො මෙතන ඉන්නේ මොකෙද්ද කියලා. ස්ටාෆිස් කෙනෙක් තමයි මෙතන ඉන්නේ. මුහුදු දරුව කියලා තමයි අපි කියන්නේ සිංහලේ. ස්ටාෆිස් කෙනෙක්ව මාත් දැක්කේ ගොඩ කාලෙක. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මාත් ඉතින් දැක්කේ ඕගොල්ලොන්ටත් මම මූව බේරලා පෙන්නන්න. මං ෆෝන් එක අතකින් අල්ලන් ඉන්න හින්දා ටිකක් අමාරුයි බේර ගන්න. මොකද තනි අතින් බේරන්න අමාරුයි. මම බේරලා ඕගොල්ලොන්ට පෙන්නන්න. මං හිතන්නේ මම බේරුවා. හරි ඉවරයි. මේ විදිහට තමයි මේට වඩා ලස්සන උන් ඉන්නවා. මම දැකලා තියෙනවා මේට වඩා ලස්සන උන් රතු පාට, තද කහ පාට, තව කළු පාට උනුත් ඉන්නවා. අද නම් හොයලා තියෙන්නේ නිකන් කහ පාටටත් හුරුයි දුබුරු පාට වගේ එකෙක් තමයි අද හොයලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ යටින් පේන්නේ යාගේ කකුල්. චූටි කකුල් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේ ඒ කකුල් වලින් තමයි එයා යන්නේ. එයා නම් මැරිලා වගේ කකුල් නම් හෙලවෙන්නේ නැහැ. ඔව් මැරිලා එයා. මේ තමයි යාළුවනේ ස්ටාපිස් කියන මුහුදු සත්ත්වයා. මෙයාත් හරි ලස්සන එක්කෙනෙක්. මෙයා නම් එච්චර ලස්සන නෑ. මේට වඩා ගොඩක් ලස්සන කට්ටිය ඉන්නවා. හරි තවත් ගල් කකුළු එක්ක බේරුවා යා මාමා. ඒ ගල් කකුලුවත් ගොඩක් ලොකුයි. ඕගොල්ලොන්ට මතක් කරන්න ඕනේ part 2 වීඩියෝ එක ගේන්න මෙච්චර කල් ගියේ මං අන්තිමටම දාපු වීඩියෝ එක තියෙනවනේ දාපු දවසේ පහුවෙන්දම මුහුද ගොඩක් සැර වුණා. සැර වුණ නිසා ඒ දැලට කක්කුට්ටු වැඩි අහු වෙලා තිබෙත් නැහැ. ඒ හින්දා මං මේ වීඩියෝ එක ගෙනාවේ නැහැ. ඒ කියන්නේ රෙකෝඩ් කරගත්තේ නැහැ. ඊට පස්සේ යාළුවනේ ආයි තාත්තා බෝට්ටු ගියේ නැහැ. මොකද ගොඩක් කාලගුණේ වෙනස් වුණා. මුහුද ගොඩක් සැර වුණ හින්දා මේ මුහුදට ගියේ නැහැ. ඉතින් දැන් තමා ඒ කියන්නේ ඊයේ තමා කාලගුණේ සාමාන්‍ය තත්ත්වයට හැරුණේ. ඒ හින්දා ඊයේ තමා තාත්තලා බෝට්ටු ගියේ. ඒ හින්දා තමා මෙච්චර කල් ගියේ. අනික තව මට එදා වීඩියෝ එක රෙකෝඩ් කරගන්න බැරුව ගියේ. මට ඒ දවස්වල විභාගෙත් තිබ්බා ඉස්කෝලේ එක්සෑම් හින්දා වීඩියෝ කරන්න දුන්නේ නැහැ ගෙදරින්. මොකද YouTube channel එකක් කරනවාට ගෙදරින් වැඩිය කැමති නැහැ. මොකද තාම මං ඉගෙන ගන්න හින්දා. හරි ඉතින් ඒව නෑ. අපි දැන් බලමු කොහොමද මේ දැල බේරන්නේ කියලා. මේ විදිහට දැන් එක්කෙනෙක් දෙන්නෙක් දැල දෙපැත්තෙන් බේරනවා. ඊට පස්සේ එක්කෙනෙක් එතන ඉඳලා කක්කුට්ට බේර ගන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මේ තව මාළු జాතියක් අහු වෙලා තිබ්බා. ඒ මාළු නම් මොකද දවසක් විතර තියෙනවනේ මේ දැල යට. එතකොට මේ මාළුවා කැලතිලා මේ මාළුවා නම් සවුත් වෙලා. මෙන්න මේ ඉන්නේ යාළුවනේ මඩුව. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ කහපාට මඩුව මේගොල්ලෝගේ නම් හරියටම මට මතක නැහැ. මේගොල්ලෝගේ වලිගේ කෙරෝලේ තියෙනවා කට්ටක්. ඒ කට්ට ඇවුනොත් ගොඩක් විසයි. ඒ හින්දා මේ මඩුව පරිස්සමෙන් තමයි අල්ලද්දි අල්ලන්න ඕනේ. හරි දැන් මේ විදියට මේ මඩුව දැන් තාත්තා බේරනවා. මේ මඩුව ටිකක් බේරන්න වෙලා යන්නේ. එතන මේ දැලේ දගයක් ගහලා තියෙනවා. ඒ හින්දා තමයි ටිකක් අමාරුයි මඩුව ලෙහා ගන්න. හරි ඉතින් මම දැන් යනවා එහා පැත්තට. දැන් මම ඕගොල්ලොන්ට කියලා දෙන්නම් අදාහ වෙලා තියෙන කකුලුවන්ගේ නම්. මේ පළවෙනියටම දැන් මම තිබ්බේ අන්න එයාගේ නම සීනක්කාලි කකුලුව. ඊට පස්සේ දැන් මේ දෙවෙනියට තිබ්බ එක්කෙනා S3 කකුලුව. මෙයා තමයි මේ ගල් කකුලුව. ඊට පස්සේ මේ ඉන්නේ කැස්බෑ කකුලුව. මෙයාට සීනක්කාලි කකුලුව කියලා කියනවා. හරි දැන් මේ ස්ටාපිස් ඉන්නවනේ. ස්ටාපිස් අපි පැත්තකින් තියාගමු. එයාගෙන් අපිට වැඩක් නැහැ. මේ බලන්නකො මේ කකුට්ට ඔක්කොම ගොඩක් ලස්සනයි. අත්නම් වැඩියෙන්ම ලස්සන අන්න අර නිල් පාට කකුලුවයි කහ පාට කකුලුවයි.
ඒ දෙන්න ගොඩක් ලස්සනයි. ඒ දෙන්නගේ පිටේ වයිරම් වගේ තියෙනවා. වගේම මේගොල්ලොන්ගේ අඩුත් ගොඩක් ලස්සනයි. හරියට නිකන් බොරු කකුළු වගේ තමයි පේන්නේ. මෙවුන් කිලෝ එකක් 1800ක් විතර වෙනවා. දැන් මම මේ කකුලෝ ටිකත් මේ විදියට බකට් එකට දානවා. මේ කකුලුව දාද්දි මේ කකුලුවන්ගේ අඩු කඩෙන්නේ නැති වෙන්න තමයි දාන්නේ. අඩු කැඩිච්ච නැති හොද කකුලුව තමයි 1800ට ගන්න. කැඩිච්ච ඒවා වෙනම ගානකට තමයි ගන්න. මේකත් ඉතින් ලේසි නෑ. මේ මාමක් කරන්නේ මෙතන තියෙන කක්කුට්ටු බේර ගන්න එක තමයි. එහා පැත්තෙන් තාත්තා මඩුව බේරනවා. ඒ වගේම සමහරක් වෙලාවට කකුලුත් එනවා ඒ පැත්තට. ඒ කකුලුව බේරනවා. මේ සීයා ඉතින් මෙතන ඉඳන් කරන්නේ මේ මඩුව බේරන එක තමයි. මඩුව බේරද්දී මඩුවගේ තියෙනවා කට්ටක්. අන්න ඒ කට්ට කඩන්න ඕනේ. නැත්තම් ගොඩක් අමාරුයි මඩුව බේරගන්න. මේ කකුලුව ගොඩක් ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. අඩු දම් පාටයි. ඒ වගේම අඩු වල කෙරවල ලා නිල් පාටයි. ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් ප්ලාස්ටික් කකුලුවෙක් වගේ. මේ කකුලුව නම් මැරිලා. මැරිලත් නෑ ටිකක් පණයි. මේ කකුලුවගේ නම තමයි සීනක්කාල් කකුලුව කියලා තමයි මෙයාට කියන්නේ. මෙයාත් හරි ලස්සන කකුලුවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති නිල්ම නිල් පාටයි මෙයාගේ අඩු. ඔය පෙන වගේ තියෙන්නේ මං හිතන්නේ එයාගේ බඩගිය වතුර තමයි එයා දැන් මැරෙන ලඟ වෙගෙන එන්නේ. ඉතින් එයා ඉතින් එළියට දානවා මං හිතන විදියට. හරියටම නම් දන්නේ නැහැ. හරි ඉතින් ওই විදියට මේ මාම දැන් මෙතන ඉඳලා කක්කුට්ටෝ බේරලා බකට් එකට දානවා. එන්න මේ විදියට ඒ කකුලේ නම තමයි කැස්බෑ කකුලුව. දැන් මම ඕගොල්ලොන්ට තවත් ස්ටාපිස් කෙනෙක්ව පෙන්වන්න තමයි යන්නේ. කලින් ස්ටාපිස්ට වඩා මේ ස්ටාපිස් නම් ගොඩක් ලොකුයි. ඕගොල්ලොන්ට පේනවා ඇති. එයා කලින් එක්කෙනාට වඩා ගොඩක් වෙනස්. එයා රතු පාටයි කහ පාටයි වගේ තමයි මට පේන්නේ. අපි බලමු එයා මොන වගේද කියලා. මේ විදියට එයාව දැන් අපේ තාත්තා බේරනවා. ඒක දැන් බීමට දැම්මා. දැන් අරන් බලමු. එයාගේ පිටිපස්සේ පෙති දෙක ඒ කියන්නේ පහක් තියෙනවානේ. පිටිපස්සේ පෙති දෙකට ඇද වෙලා තියෙනවා මොකක් හරි වෙලා වගේ. කොහොමද එත්තන් එයාගේ හැටිත් දන්නේ නැහැ. මොකද පිටිපස්සේ පෙත් දෙක ඇද වෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් පෙත් එක නම් ගන්නට තියෙනවා. මෙයා මම හිතපු විදිහ හරි මෙයා රතු පාටයි කහ පාට ඩොට් ඩොට් තියෙනවා. කලින් ස්ටාපිස්ට වඩා මෙයා ගොඩක් ලොකුයි. මේ බලන්නකෝ. මෙයා ගොඩක් බරයි. කලින් ස්ටාපිස්ට නම් නිකම්ම කැඩෙනවා. ඒ කියන්නේ හයිය නෑ. දැන් එක්කෙනා නම් ගලක් වගේ ගොඩක් බරයි. ඒ වගේම හයියයි. හොඳ ශක්තිමත් කට්ටක් තමයි යාට තියෙන්නේ. ඉතින් මේ දැන් මම මේ ස්ටාපිස්ටත් පැත්තකින් තියාගන්නවා. අපේ සීයාත් අද තෙප්පන් ගිහිල්ලා තිබ්බා. සීයාත් දැන් තෙප්පන් ගිහිල්ලා දැල් බේරලා ඒ වැඩ ටික ඉවර වෙලා දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. තව පොඩ්ඩක් තමයි දැල බේර ගන්න තියෙන්නේ. ඒ ටිකත් බේරගෙන අපි බලමු වීඩියෝ එකේ ඉතුරු ටික මොන වගේද කියලා. ස්ටාපිස් කෙනෙක් ඉන්නවා. එයාගේ මේ ස්ටාපිස්ලාගේ හැටි වගේ එයාගේ මේ පෙති දෙකක් ඇදේට තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට වෙනවා ඇති. එයාව දැන් මම පැත්තකින් තියාගන්නවා. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකේ අවසානටම ඇවිල්ලා තමයි තියෙන්නේ. තව වීඩියෝ එකේ පොඩි කොටසක් තමයි තියෙන්නේ. ඒ පොඩි කොටසක් බලන්න කියලා ඕගොල්ලොන්ට මතක් කරනවා. ඒ වගේම තවත් ඕගොල්ලොන්ට මතක් කරන්න ඕනේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකට views 10000ක් වගේ ගිහිලා තිබ්බා. ඒ 10000න් 500ක් වගේ channel එක subscribe කරලා තිබ්බා. ඒ subscribe කරලා තිබ්බ කට්ටියට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඕගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉස්සරහට මේ වගේ වීඩියෝ ගොඩක් මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ කියලා අනිවාර්යෙන් ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි ඉතින් යාළුවෝ දැන් නම් ඔක්කොම ඇට් එක ඉවරයි. ඇන්කර් එක මන් දොතා ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවෝ දැන් මං යන්නේ ගෙදර යන්න තමයි මං හදන්නේ.
ගෙදර යන්න බෙරළි ඉඳලා ගෙදරට අපේ මීටර් 400ක් 500ක් වගේ තමයි තියෙන්නේ. පොඩි දුරයි තියෙන්නේ. ඒ ටික මං ඉතින් බයිසිකලේ තමයි යන්නේ. මේ තියෙන මගේ බයිසිකලේ. දැන් මං යන්නේ ගෙදර යන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝගේ අවසාන වශයෙන් මං ඉල්ලනවා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා. ඔයා වීඩියෝ එකට ලයික් එකක් දැම්මොත් තමයි මේ වීඩියෝ එක තවත් ගොඩක් කට්ටියට පෙන්නන්නේ. ගොඩක් කට්ටියට පෙන්නුවොත් තමයි ඉතින් views යන්නේ. හින්දා ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.